කඩචෝරුවක් කන ගමන් අපි බලමු අලුතින් බිස්නස් එකක් පටන් ගන්න චයිනා වලින් අපි හෝල්සේල් බඩු ගෙනන්නේ කොහොමද කියලා. ඒ කරන්න ඕන දේ මම ඔයාලට පිළිවෙලට එකින් එක කියලා දෙන්නම්. ඒක නිසා මේ වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න. මුලින්ම ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා ඒක සර්ච් කරන්න Alibaba කියලා. මම දාන්නම් app එකේ ෆොටෝ එකක් මෙතන. ඒ app එක download කරගන්න. ඊට පස්සේ ඔයා ඒ app එකේ register වෙන්න. ඔයාගේ email එක, ඔයාට password එකක්, ඊට පස්සේ ගෙදර විස්තර ෆෝන් නම්බර්ස් ඒ හැමදේම දීලා ඔයා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ ඇප් එකේ ඔයා කැමති අයිටම් එකක් සර්ච් කරලා ඔයාට පුළුවන් ඒකෙන් තොග විදියට ලංකාවට ඉම්පෝට් කරන්න. අපි හිතමු ඔයාට ගේන්න ඕනේ කියලා හෑන්ඩ් බෑග්. එතකොට යන්න ඒ ඇප් එකට ගිහිල්ලා සර්ච් කරන්න හෑන්ඩ් බෑග් කියලා. හෑන්ඩ් බෑග් කියලා සර්ච් කරාට පස්සේ ඔයාට එනවා ලොකු ලිස්ට් එකක්. ලිස්ට් එකක් ආවට පස්සේ ඔයාට පුළුවන් කැමති කෙනෙක් අතරින් තෝරගන්න. අන්න ඒක තියෙනවා verified supplier කියලා එකක්. අන්න ඒක සිලෙක්ට් කරන්න. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. යාලා Alibaba එකේ අවුරුදු ගාණක් ඉන්න නිසා ඔයාට පුළුවන් බය නැතුව ඔයාගේ ඕඩර් එක දාන්න. ඊට verified supplier කියලා සිලෙක්ට් කරාට පස්සේ එනවා මෙන්න මේ වගේ ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකේ ඔයාට පුළුවන් උඩට පල්ලෙහාට ගිහිල්ලා ඔයා කැමති බෑග් එකක් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් එයාට මැසේජ් එකක් දාන්න. මට මේ අයිටම් එකෙන් බෑග් 50ක් ඕනේ. මට මේ අයිටම් එකෙන් බෑග් 100ක් ඕනේ කියලා. ඔයා හිතන්නේ ඔයාට ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ කියලා ඔයාට පුළුවන් ChatGPT එකට හරි Gemini එකට හරි යන්න ගිහිල්ලා ඒකේ ඔයා සිංහලෙන් ටයිප් කරන්න. මෙන්න මේ වර්ගෙන් මට බෑග් 50ක් ඕනේ. මට මෙන්න මේ වර්ගෙන් බෑග් 100ක් ඕනේ. මට මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න කියලා ඔයා සිංහලෙන් ටයිප් කරන්න. ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරලා දෙන එක ඔයා කොපි කරන් ඇවිල්ලා chat එකට ගිහලා පේස්ට් කරන්න. පේස්ට් කරලා ඒක සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ආයේ මැසේජ් එක බලලා ඔයාට රිප්ලයි එකක් එවයි. දැන් ඔයා හිතන්නේ ඔයාට ඒ වෙන රිප්ලයි එක තේරෙන්නේ නැහැ කියලා. ඔයාට කරන්න තියෙන්නේ එයා වෙන මැසේජ් එක කොපි කරන් එන්න. ඒ මැසේජ් එකත් ChatGPT හරි Gemini එකට හරි ගිහිල්ලා පේස්ට් කරලා ඒක මට සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න කියලා ඉල්ලන්න. එතකොට ඒක ඔයාට සිංහලෙන් එවනවා. එතකොට භාෂාවේ ප්‍රශ්නකුත් ඔයාට නැහැනේ. දැන් ඊට පස්සේ ඔයා සප්ලයිත් එක්ක කතා කරගන්න මට මෙන්න මේ අයිටම් එකෙන් ඕනේ. මෙහෙමයි ඕනේ කියලා සම්පූර්ණ විස්තරයත් එක්ක කතා කරගන්න. කතා කරලා ඔයා එයාගෙන් ඉල්ල ගන්න ඕනේ කොටේෂන් එකක්. එතකොට ඒක ඉල්ලද්දිව අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඒ සම්පූර්ණ අයිටම් එකේ බර සහ CBM size එක. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ බෑග් 50ක් දෙද්දී අනිවාර්යෙන් අපිට පෙට්ටි එකයි දාලා දෙන්න. එතකොට ඔයා එයාගෙන් අහන්නේ පෙට්ටියේ දිග පළල උස කියන්නේ කොහොමද කියලා. අන්න ඒකත් අහගෙන අනිවාර්යෙන්ම ඒ කොටේෂන් එකට ඒක ඇතුළත් කරගන්න. දැන් ඔයා අයිටම් එකක් සිලෙක්ට් කරගත්තා, සප්ලයිත් එක්ක කතා කරලා ඔයා කොටේෂන් එකකුත් ගත්තා. දැන් ඒක එතනින් පස්සේ ඉවරයි. ඊළඟ පීවර තමයි අපි තෝරගන්න ඕනේ චයිනා වලින් දැන් ලංකාවට බඩු ගෙන්නන ඒජන්ට් කෙනෙක්. දැන් ලංකාවට බඩු ගෙති ප්‍රධාන ආකාර දෙකකට එනවා. එකක් තමයි C කාගෝ, අනිත් එක තමයි එයා කාගෝ. සාමාන්‍යයෙන් C කාගෝ වල ලංකාවට බඩු ගෙවන මාස 2ක් 3ක් අතර කාලයක් යනවා. එයා කාගෝ වෙනවා නම් සාමාන්‍යයෙන් සති දෙකකින් වගේ ලංකාවට එනවා. C කාගෝ වල බඩු ගේනවා නම් ඒජන්ට් charge කරන්නේ CBM size එකට. ඒ කියන්නේ මම අර කිව්වේ මුලින් පෙට්ටියේ උස දිග පළල කියලා. අන්න ඒකට තමයි යාලා charge කරන්නේ. ඔයා හිතන්න ඔයා ගේන්නේ පුංචි item එකක් කියලා සාමාන්‍යයෙන් perfume bottle කිහිපයක් එහෙමත් නැත්නම් එක hand bag එකක් hand bag දෙකක් කියලා. අන්න ඒ වගේ පුංචි දේවල් අපිට පුළුවන් එයා කාගෝ දාන්න. ඔය ලොකු quantity අපිට බෑ එයා කාගෝ දාන්න. ලොකු ගාණක් යනකොට එයා කාගෝ දැම්මොත් එයා කාගෝ දැම්මට පස්සේ ඒක charge වෙන්නේ weight එකට. එහෙමත් නැත්නම් බරට. එතකොට ඒක වඩා පැහැදිලි කියලා මම හිතනවා. දැන් මම කිව්ව විදිහට ඔයා හොයාගන්න ඕනේ shipping agent කෙනෙක්. මම ඔයාලට එක්කෙනෙක්ව රෙකමන්ඩ් කරන්නම්. ඒ තමයි Unisalanka Express and Logistics. මෙතන මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඕනනම් එයා අරහත් ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති කෙනෙක් ඉන්නවා නම් හොයලා බලලා එයාලා හරහත් ගෙන්න ගන්න පුළුවන්. ඒකට ඔයා ඒ අදාළ shipping agent එක කතා කරන්න. මම මෙහෙම supplier කෙනෙක් එක්ක කතා කරලා බඩු වගේක් තෝරගත්තා. මට ඒ බඩු ටික ලංකාවට ගේන්න ඕනේ. මම ඒක කොහොමද ගේන්න ඕනේ කියලා. එතකොට එයා විස්තර ටික කියයි. මම ඔයාලට කිව්වේ කොටේෂන් එකක් ඉල්ල ගන්න කියලා. අන්න ඒ ඔයා ඉල්ලගත්ත කොටේෂන් එක ඔයා යවන්න අදාළ shipping agent. එතකොට එයා කියයි මේකේ ඔයාට ලාභ C කාගෝ ගෙනාවොත් එයා කාගෝ ගෙනාවොත් කියලා. ඔයාගේ order එක confirm නම් අදාළ shipping agent ඔයාට දෙනවා shipping mark එකක්. අන්න ඒ shipping mark එක ඔයා යවන්න ඕනේ ඔයා අර බඩු ටික ගේන්න තෝරගත්ත supplierට. ඔයාගේ shipping agent කෙන් ඉල්ල ගන්න ඕනේ shipping address එක. ඒ කියන්නේ ඒ shipping agent ගේ warehouse address දෙක. address එක ඉල්ලගෙන ඔයා ඒකත් යවන්න ඕනේ අර ඔයා බඩු ගේන්න කතා කරගත්ත supplierට. එතකොට දැන් අපි කොහොමද මේකට payment එක කරන්නේ? අපිට පුළුවන් Alibaba කියන app එක අරහම ඔයාට ඒ supplierට payment එක කරන්න. ඒ supplier එකෙන් ඉල්ලුවට පස්සේ ඔයාට payment link එක එවන්න කියලා එයා ඔයාට payment link එක එවනවා. link එක එවුවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ card එක app එකට add කරලා ඒ app එක අරහම ඔයාගේ payment එක චයිනා වලට කරන්න. එතකොට බඩු ටික ලංකාවට ගේනකොට යන වියදම අපි කොහොමද දෙන්නේ? payment එක ඔයා කරන්න ඕනේ ඒ බඩු ටික ලංකාවට ආවට පස්සේ. බඩු ටික එන්න කලින් ඔයා payment එක කරන්න ඕනේ නැහැ. ඒ shipping agent ගේ payment එක කරන්න ඕනේ බඩු ටික ලංකාවට අවිල්ල ඔයාට බඩු ටික බාර දෙනකොට තමයි ඔයා ඒ payment එක කරන්න ඕනේ. එතකොට ඔයාට ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. නැවලින් බඩු ගෙන්නදී සරලව වෙන්නේ මේ දේවල් ටික. ඉතින් මං කිව්ව දෙයක් ඔයාට පැහැදිලි වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න. එහෙම නැත්නම් මට message එකක් දාන්න. මම ඔයාට ඒක පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් ඔයාට business එකක් start කරන idea එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් දැන් චයිනා වලින් බඩු ගෙන්නන්න. ඔයා බැලුවා නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. එන සුබ පතනවා වගේ business එක අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න කියලා.